ආයිබෝවන් Health for Little Ones අලුත් වැඩසටහනක් නැවුම් අදහස් සමග ළමා ලොවට විශේෂයෙන්ම ළමා රෝග පිළිබඳව තිළින කරන සාකච්ඡා මාලාවක ආරම්භය. සමාජයේ දැනුම්වත් කරන සම්පත්දායකයා ලෙස තෝරාගත්තේ වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. එතුමා නමින් ජයජීව සුගතපාල. හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි විද්‍යාර්ථයෙකු වන පෙරදෙනි සරසවියෙන් වෛද්‍ය වේදය සහ ශල්‍ය වේදය පිළිබඳ තම මූලික උපාධිය සමත් වන්නේ ගෞරව සාමාර්ථ්‍ය සහිතව. අනතුරුව DCH නමින් හැඳින්වෙන ළමා රෝග පිළිබඳ ඩිප්ලෝමාව එතුමා දිනා ගන්නවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනයට ප්‍රවිෂ්ටව ළමා රෝග පිළිබඳව වෛද්‍ය විශාරද උපාධිය එතුමා දිනා ගන්නවා. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් රෝහල් ගණනාවක අත්දැකීම් රාශියක් එතුමා ලබා තිබෙනවා. පෙරදෙනිය ශික්ෂණ රෝහල, කරාපිටිය ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල මේ වන විට එතුමා සේවය කරන්නේ ඇඹිලිපිටිය මහා රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍යවරයා වශයෙන්. ළමා රෝග විශේෂඥ පිළිබඳ එතුමාගේ අත්දැකීම් ජාලය ඇමරිකාව, ජර්මනිය, එංගලන්තය රටවල් රාශියකින් ලැබූ පුහුණුවෙන් තවත් පොහොසත් වී තිබෙනවා. විශේෂයෙන් එතුමා ගැන සඳහන් කළොත් ළමා ස්නායු රෝග පිළිබඳවද සුවිශේෂ පුහුණුවක් විදේශ රටවලින් එතුමා ලබා තිබෙනවා. විශේෂඥ වෛද්‍යතුමාව අයිබෝන් කියා මම පිළිගන්න කැමතියි. අයිබෝන්. වෛද්‍යතුමනි, අපි සියලු දෙනාම ඕනෑම මොහොතක ලෙඩ වෙන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ආරෝග්‍ය පරමා ලාභා. නිරෝගීකම තමයි උතුම් සැපත. එතකොට අපි මේ ලෙඩ රෝග ගැන නිරන්තරයෙන්ම අවදිමත් වෙනවා, කතා කරනවා. කාලයෙන් කාලයට එන වසංගත රෝග වගේ දේවල්, ප්‍රතිශක්තිකරණයට අදාළ අපේ ජීවිතයේ අපි සියලු දෙනාම පසු කර යා යුතු අවධියක් තමයි ළමාවිය. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි, ඔබතුමා ප්‍රාමාණික අත්දැකීම් සපිරි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් අපේ ජීවිතවලට වැළඳෙන රෝග අතුරෙන් ළමා රෝග පිළිබඳව දැනුමක්, අවබෝධයක් ලබාගත යුත්තේ මන්ද යන කාරණා. දැන් මෙතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපේ රෝගියා දරුවෙක්. දරුවට රෝගයක් හැදුනහම වැඩිහිටියෙකුට රෝගයක් හැදුනට වඩා තත්ත්වය ටිකක් වෙනස්. ඒකට හේතු කීපයක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි දරුවෙකුට රෝගයක් හැදුනහම අපි දරුවා විතරක් නෙමෙයි දරුවගේ රෝගය සම්බන්ධව අපිට අදහස් දක්වන්නේ බොහෝ විට වැඩිහිටිය. දෙවෙනි පාර්ශවයකින් තමයි අපිට විස්තර ඉන්ෆෝමේෂන් කියන ඒවා ගන්න වෙන්නේ. වෛද්‍යවරයෙක් වශයෙන් අපිට ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. අපි රෝගියාගෙන් නෙමෙයි විස්තරය ගන්න බාහිර පාර්ශවය. රෝගියා පිළිබඳ දැනීම හොඳටම තියෙන පුද්ගලයාගෙන් තමයි අපි විස්තරය ගන්නෙ. ෆස්ට් හෑන්ඩ් ඉන්ෆෝමේෂන් රෝගියාගෙන්ම එන දත්ත වලට නෙමෙයි අපිට ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙන්නේ. දෙවෙනි පාර්ශවයකින් තමයි අපිට ඒ සම්බන්ධව විස්තර ලැබෙන්නේ. ඊටත් වඩා වැදගත් කාරණයක් තමයි දරුවෙක් කියන්නේ අපේ අනාගතය. වැඩිහිටියෙකුට වඩා දරුවෙක් පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දරුවෙක් තව ඉස්සරහට වැඩිහිටියෙකුට වඩා තව අවුරුදු 80ක් 90ක් ඉස්සරහට හිතලා තමයි අපි දරුවෙකුට ප්‍රතිකාර කරන්නේ. දරුවෙක්ගේ රෝගයක් සම්බන්ධව කතා කරන්නේ. ඒතකොට ළමා පරපුර අපිට ඉස්සරහට හදාගන්න එක, ළමා පරපුර නිරෝගී වෙන එක අපිට වැඩිහිටියෙක් නිරෝගී වෙනවටත් වඩා රටක් වශයෙන් සහ ගෝලීය වශයෙන් ඉතාම වැදගත්. මේ ළමයින්ට වැළඳෙන රෝගාබාධ රාශියක් තිබෙනවා. මේ අතරින් විශේෂඥ වෛද්‍යතුමනි, ආදරණීය අම්මලා තාත්තලාගෙන් අහන්න ලැබෙන රෝගයක් තමයි අපේ දුවට, අපේ පුතාට, ඇත්තටම අපේ පුංචි පුතාට, අපේ පුංචි දුවට මේ උණ සමග වලිප්පුව රෝග තත්ත්වය තියෙනවා. අපි සාමාන්‍ය සරල සමාජය කියන්නේ ෆිට් එක කියලා. මම හිතන්නේ ඔබතුමන්ලා වෛද්‍ය විද්‍යාත්මක පාරිභාෂිකව ඒ සඳහා යොදන වචනේ මා නිවැරදි නම් ෆෙබ්‍රයිල් සීෂර්. මම කැමති රෝගය කුමක්ද? මෙහි රෝග ලක්ෂණ කවරේද සහ විශේෂයෙන්ම අපි ළමයි ගැන කතා කරන නිසා කවර වයස් කාණ්ඩවල සිටින ළමයින්ටද මේ රෝගය වැළඳීමේ වැඩි භව්‍යතාවක් තිබෙන්නේ කියන කාරණාව දැනගන්න.
උණවලිප්පුව කියන රෝගී තත්ත්වය ඇත්තටම විශේෂයෙන්ම මාස 6 ඉඳලා අවුරුදු 6ක් යන වයස් කාණ්ඩවල දරුවන්ට ඇතිවෙන රෝග තත්ත්වයක්. එතකොට මේ රෝග තත්ත්වයේදී ළමයෙකුට වලිප්පු කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ළමයාගේ ඇඟේ උෂ්ණත්වය වැඩි වෙච්ච අවස්ථාවක. උණ හින්දා තමයි මේ දරුවගේ වලිප්පුව ඇති වෙන්න ඇතිකන උත්තේජනය ඇති වෙලා තියෙන උණ තත්ත්වය. ඒතර උණ ඇතිවීමට හේතු සාධකයේ මත ඒක පොඩි වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. හැබැයි දරුවා උණත් එක්ක වලිප්පු තත්ත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ෆිට් එක කියලා ඔබතුමා කිව්වා පොදු විවහාරයේ පවතින ෆිට් එක කියලා. ඒ කියන්නේ ළමයා වලිප්පු තත්ත්වයකට පත් වෙනවා. එතකොට ළමයාගේ පාලනයකින් තොරව ළමයාගේ අවයවවල චලනයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ළමයා වේවුලීමකට වගේ තත්ත්වයකට පත් වෙනවා. ඒක පාලනය කරන්න බෑ. පාලනය කර හැකි විදිහට තියෙන රයිගෝ කියන වේවුලීමක් නෙමෙයි මේක අපි කතා කරන්නේ. පාලනයකින් තොරව වේවුලීමක් ඇති වෙනවා. ඒ වෙලාවේ ළමයාගේ සිහි කල්පනාව නැතිවීමක් වෙන්න පුළුවන්. ඇස් උඩ යාමක් වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ දරුවා ප්‍රතිචාර දැක්වීමක් සිදු කරන්නේ නැහැ ඒ වෙලාවට මම කලින් කිව්වා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි වලිප්පු තත්ත්වයක් කියන්නේ. මේ තත්ත්වය උනත් සමග ඇතිවීම තමයි අපි ෆෙබ්‍රයිල් කන්වර්ෂන්ස් කියලා කියන්නේ. හැබැයි මෙතෙන්දී අපි දැනගත යුතු දෙයක් තමයි මේකේ තියෙනවා මීට වඩා එහාට ගිය තත්ත්ව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ළමයාට උණ ඇතිවීමට හේතුව ළමයාගේ ස්නායු පද්ධතියට ආපු විස බීජයක් හින්දා අපි කියනවා CNS ඉන්ෆෙක්ෂන් එකක් හින්දා ආපු තත්ත්වයක් හින්දා වලිප්පුවක් ආවනම් මේක ඊට වඩා එහා ගිය ටිකක් බරපතල තත්ත්වයක්. ඒ හින්දා උණත් සමග ඇතිවෙන හැම වලිප්පුවක්ම සරල උණ වලිප්පුවක් නෙමෙයි. ඊට වඩා ටිකක් සංකීර්ණ තත්ත්වයකට යන්න පුළුවන්. ඒක වෙන් කර අඳුනා ගැනීම සම්බන්ධව සාමාන්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ සුසුකම්ලත් වෛද්‍යවරයෙක් සම්බන්ධ වී කළ යුතු කාරණයක්. නමුත් මේ උණ සමග ඇතිවෙන වලිප්පුව අපි පොදුව කිව්වොත් එහෙම ළමයාගේ විශේෂ රෝග ලක්ෂණ නැත්තම් වෙන විශේෂ රෝග ලක්ෂණ නැත්තම් මේ වගේ පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැතුව වලිප්පුව විතරක් ආවොත් එහෙම අපි කියනවා උණත් සමග විතරක් වලිප්පුව විතරක් ආවොත් මේක උණ වලිප්පු තත්ත්වයක් කියලා. අර විශේෂ රෝග තත්ත්ව කියලා අපි කිව්වේ දැන් ළමයා උණ වලිප්පු වෙන අවස්ථාවේදී හෝ ඊට පෙර ළමයාගේ තිබුණොත් එහෙම අසාමාන්‍ය විදිහට මේ ෆිට් එක පවතින කාලය අපි කියනවා විනාඩි 15කට වඩා වැඩි කාලයක් මේ වලිප්පුව පවතිනවා. ඊට පස්සේ මේ වලිප්පුව හොඳ වුණාට පස්සෙත් ළමයාගේ සාමාන්‍ය තත්ත්වයට ළමයා පත් වුනේ නැතොත් එහෙම කෙටි කාලයක් ඇතුළත දල වශයෙන් ගත්තොත් විනාඩි 30ක් පැය භාගයක් වගේ කාලයක් ඇතුළත ළමයා සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න ඕන. අපි උපරිම කාල සීමාවක් දෙනවා පැයක් ඇතුළත. ඊට පස්සෙත් ළමයා නිකන් නිද්‍රාශීලී බවක් දක්වනවා නම් ළමයාගේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් දක්වනවා නම් ළමයා සාමාන්‍ය ප්‍රකෘති තත්ත්වයට පත් වුනේ නැත්නම් ඒ කාලය ඇතුළත අපි හිතනවා මේ දරුවට උණ වලිප්පුවට එහා ගිය ස්නායු පද්ධතියට බලපාපු විස බීජයක් හෝ වෙන රෝගී තත්ත්වයක් හින්දා මේක ඇති වුණා කියලා. ඒක ටිකක් බරපතල තත්ත්වයක්. ඊට අමතරව කලින් රෝගී තත්ත්වයක් තියෙන දරුවෙකුට ස්නායු රෝගී තත්ත්වයක් තියෙන දරුවෙකුට වලිප්පුවක් ආවොත් මේක සරල උණ වලිප්පුවකට වඩා එහා ගිය තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒක තමයි සරල පැහැදිලි කිරීම. දැන් ඔබතුමා ඔය සඳහන් කළේ වෛද්‍ය විද්‍යාත්මකව උණ වලිප්පු තත්ත්වය ගැන. ඇත්තෙන්ම මේ පිළිබඳව කිසිම పూర్ව දැනුමකින් තොරව එකවරම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවා මේ ෆිට් එක හැදිලා ඉන්නේ. මේ වගේ වෙලාවක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එහෙම නැත්නම් පවුලේ සමාජිකයෙක් අතිශයින්ම බයටපත් වෙනවා. කම්පාවටපත් වෙනවා. ඇත්තෙන්ම මේ වගේ වෙලාවකදී අපි ගත යුතු මූලික ක්‍රියාමාර්ග මොනවද? මං හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා මට යොමු කරේ. ඇත්තටම මේක තමයි වැදගත්ම දේ දෙමව්පියන් වශයෙන් කළ යුතු සහ නොකළ යුතු දේවල් මොනවද? උණ වලිප්පු තත්ත්වයකට තමන්ගේ දරුවව ලක් වුණාම කියලා. අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් ඉතාම කම්පනයකටපත් වෙනවා ළමයෙක් මේ වලිප්පු කියන තත්ත්වයකට තමන්ගේ දරුවවපත් වෙනකොට. ඉතින් ඒ අවස්ථාවේදී අපි ප්‍රධාන වශයෙන්ම අම්මාට හෝ තාත්තට කියන්න ඕනේ කලබල වීමෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. කලබල වුණොත් අපිට දරුවව තවදුරටත් අනුතරට තමයි පත් වෙන්න ඕනේ. අපි නිවැරදි දේ කළ යුතුයි. ඒතර මොකද්ද මේ නිවැරදි දේ? ඒතර නිවැරදි දේ තමයි ළමයාව අපි පැත්තකට හරවන්න ඕනේ. ඒ කියන්නේ උඩ අතර ළමයා මෙහෙම උඩ අතර ළමයා හිටියොත් එහෙම මේ වෙලාවේදී ශ්වසන මාර්ගයට යන්න පුළුවන් කටේ තියෙන මුඛ මාර්ගයේ තියෙන දේවල් ශ්වසන මාර්ගයට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ වෙලාවට කෙල ශ්‍රාවයන් අපි කියනවා secretions මේ වෙනවා. ඒ ශ්‍රාවයන් ඇවිල්ලා ශ්වසන මාර්ගයට ගියොත් එහෙම ළමයාට ශ්වසන මාර්ග හිරවීමක් වෙන්න පුළුවන්. භයානක තත්ත්වයකට යන්න පුළුවන්. ඒකෙන්ද ළමයාව පැත්තකට හරවන්න ඕනේ. වම් මැලේට හරවන්න පුළුවන් නම් වඩා හොඳයි. ඇලයකට හරවලා එහෙම නැත්නම් මුණින් අතර දරුවෝ හරවලා මේ කටෙන් එන දියර වර්ග secretions ඒවා පෙනහළුවට යන එක වළක්වන්න ළමයා පැත්තට හරවලා තියන්න ඕනේ.
සියුම් තට්ටු කිරීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ ළමයා වාතාශ්‍රය හොඳට ලැබෙන පරිදි තියන්න ඕනේ. ගොඩක් පිරිසක් වට වෙලා ළමයා වට කරගෙන ඉඳොත් වාතාශ්‍රය ලැබෙන්නේ නැහැ. ඒ අවශ්‍ය ඔක්සිජන් මට්ටම ඇඟ ඇතුළට පෙනහලට යන්න ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ කට ළමයාගේ ඇරිලා තියෙනවා. අර ශ්‍රාවයන් එලට යන පුළුවන් දරුවා පැත්තට හරවලා තියන්න ඕනේ. දරුවා හොඳට වාතාශ්‍රය තියෙන විදිහට පවත්වාගෙන යන්න ඕනේ. තද ඇඳුමක් තියෙනවා නම් ඒක බුරුල් කරන්න පුළුවන්. උෂ්ණත්වය ශරීර උෂ්ණත්වය අඩු වෙන්නත් ඒක හොඳ දෙයක්. හැබැයි මේ වෙලාවේ අපි කළ යුතු දේවල් වගේම නොකළ යුතු දේවලුත් මම හිතන්නේ දැනගත යුතුයි. නොකළ යුතු දේවල් තමයි මේ වෙලාවේ ළමයාගේ මුඛයට කිසිම දෙයක් දාන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි අත දාන්නවත්, හැන්දක් දාන්නවත්, වෙන උපකරණයක් දාන්නවත් යන එක ඊටාම නරකයි. මුකුත් කළ යුතු නැහැ එහෙම දේවල්. අනිත් එක තමයි මේ වෙලාවේ අපි ළමයාගේ මේ හදිස්සියේ උණ බස්සන්න ක්‍රියාමාර්ග ගැනීම තේරුමක් නැහැ මේ වෙලාවේ. ඒ කියන්නේ ගොඩක් අම්මලා කලබල වෙලා මේ වෙලාවට ළමයා සමහර වෙලාවට වතුර එකක ඔබන්න වගේ උත්සාහ කරනවා. එහෙම නැත්නම් වෛද්‍යවරු නිර්දේශිත ක්‍රමයක් තමයි ළමයාගේ අර මද උෂ්ණත්වය සහිත ජලයෙන් ශරීරයේ පොඩි තෙත් ගැනීමක් කරලා උණ පාලනය කිරීමට ඒ වෙලාවට පුළුවන්කමක් තියෙනවා. හැබැයි ළමයා වලිප්පු හැදෙන ළමයෙකුට, ෆිට් එක තියෙන ළමයෙකුට ඒ වෙලාවේ උණ පාලනයට වඩා වැදගත් වෙන්නේ ළමයාගේ ඒ වෙලාවේ ජීවිත ආරක්ෂාව. ඒ හින්දා ළමයාව පැත්තට හරවලා ආරක්ෂිතව තියෙන එක තමයි අම්මගේ ප්‍රධානම වගකීම් වෙන්න ඕනේ. ඒ අවස්ථාවේදී අර උණ පාලනය කිරීමට විවිධ දේවල් කරන්නවට වඩා. ඊට පස්සේ අනිත් වැදගත් දේ තමයි දරුවගේ ඒ වලිප්පුව කියන ක්‍රියාකාරකම. ඒ කියන්නේ ෆිට් එක කියන ක්‍රියාකාරකම අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ අතින් අල්ලලා. ඒකින් දෙක අතින් අල්ලලා දැන් 4-5 දෙනෙක් අල්ලලා නවත්තන්න උත්සාහ කිරීමෙන් ළමයාට හානියක් වුණොත් මිසක් හොඳක් වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි මේ උණ වලිප්පුව තියෙන ළමයෙකුට අපි ඒ වලිප්පුව තියෙන අවස්ථාවේදී අනවශ්‍ය ක්‍රියාමාර්ග වලට ගියොත් එහෙම ළමයාට හානියක් වෙන්න පුළුවන්. ඒ හින්දා අවශ්‍ය දේ විතරක් කරලා අපි ඉවසීමෙන් ඒක හරි දේ කරගෙන ළමයාව නිවැරදි ඉරියව්වේ තබා ගැනීම කරන්න අතරම මේ ෆිට් එක නැවතුනේ නැත්නම් මේ වලිප්පු නතර වෙන්නේ නැත්නම් අපිට දරුවා රෝහලක් කරා රැගෙන යන්න ඕනේ. අන්නේ රැගෙන යාමේදී අපි දරුවව පැත්තට හරවගෙනම යන්න ඕනේ. එහෙම නැත්නම් මුණින් අතර හරවගෙනම යන්න ඕනේ. දරුවා අපි මේ අතර මෙහෙම වඩාගෙන ගියොත් එහෙම උඩ අතට දරුවාගේ ශ්වසන මාර්ගයට අර කියපු සෙක්‍රීෂන්ස් යන්න පුළුවන්. එතකොට දරුවා මේ අතට අරන් ගියොත් ඒත් වෙන්න පුළුවන්. දරුවා මේ පැත්තට වම් මැලේට හරවගෙන එහෙම නැත්නම් මුණින් අතර හරවගෙන ඕනේ අපි ෆිට් එක හැදෙන ළමයාව රෝහලක් කරා එහෙම නැත්නම් වෛද්‍යවරයෙක්ගේ අවධානය සඳහා රැගෙන යා යුත්තේ. එතකොට අපිට තව දුරටත් වටේ පිටේ කට්ටිය ඉන්නවා නම් උදව් වෙන්න කට්ටිය ඉන්නවා නම් තාත්තා වටපිටේ ඉන්නවා නම් පුළුවන් නම් ඒ වෙලාවේ ඉතාලම හොඳයි කරන්න. කාලේ තාක්ෂණය ගොඩක් දියුණුයි. හැමෝ ගාවම තියෙනවා මේ කැමරා තියෙන උපකරණ. සම්පූර්ණ සංසිද්ධිය වීඩියෝ කරගන්න පුළුවන් නම් අපිට අර ෆස්ට් හෑන්ඩ් ඉන්ෆර්මේෂන් එකක් ලැබෙනවා. වෛද්‍යවරයා ගාවට දැන් මං ගාවට දරුවෙක් අහම මේ වීඩියෝ එකක් අරන් ආවොත් මම දන්නවා හරියටම ඒ අවස්ථාවේ සිද්ධ වුණේ මොකක්ද කියලා. මොකද නැත්තම් අපි අම්මගෙන් තාත්තෙන් ගන්න විස්තරය සමහරට 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. අපිට ෆස්ට් හෑන්ඩ් මම එතන හිටියා වගේ මට ඉන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. වීඩියෝ එකක් ගේන්න පුළුවන් නම්. හැබැයි ඒක නෙමේ නම්බර් 1 ප්‍රයොරිටි එක ඒ වෙලාවේ ළමයාගේ ආරක්ෂාව. නමුත් තාම මම එකයි කිව්වේ තව කෙනෙක් සහයෝගයට ඉන්නව නම් එහෙම දෙයක් කරගන්න පුළුවන් නම් ඒක තමයි ඇඩිෂනලි අපිට කරන්න පුළුවන් දේ. ඒ වගේම එතුමා වැදගත් කරුණක් වෛද්‍ය විද්‍යාත්මකව අනාවරණය කරනවා. අපි දන්නවා අද අපේ රටේ ඕනෑම කෙනෙක් අතේ වෛද්‍යතුමනි ජංගම දුරකථනයක් තිබෙනවා වීඩියෝ තාක්ෂණ සහිතව. අපේ ප්‍රිය අසන්නෙනි අපේ වෛද්‍යතුමා ඊටාම වැදගත් කාරණාවකුයි සමාජයට මතු කරන්නේ. මේ කාරණාව බොහෝ වෛද්‍යවරු සමාජයට දැන සිටියත් මේ වගේ මාධ්‍ය මගින් ලබා දෙන්නේ දුර්ලභ වශයෙන්. ඒ නිසා මම මේ කාරණාව නැවත නැවතත් මතු කරන්නේ. ඔබට යම් හේකින් ඔබේ දරුවා මේ උණවලිප්පු තත්වයට පත් වුණොතින් එය හැකිනම් වීඩියෝ කරගන්න. ඒ ඊටාම වැදගත් වෙනවා මේ දරුවන්ගේ ආරක්ෂාවට සහ මතු ප්‍රතිකාර සඳහා. Health for Little Ones මේ වැඩසටහනේ ආරමුණ තමයි අපි දන්නා කරුණවල සිට නොදන්නා කරුණවලින් සමාජය දැනුම්වත් කරණය විශේෂයෙන්ම ළමා රෝග සම්බන්ධව. මේ වටිනා සාකච්ඡාවට අපේ කාල වේලාව හරස් වන නිසා මම ඔබතුමාගෙන් අසන අවසාන ප්‍රශ්නය තමයි පළමුවන වරට මේ උණවලිප්පු තත්වයට පත්වුණු දරුවෙකු සම්බන්ධව අපේ අම්මල තාත්තලට ලොකු බයක් දැනෙනවා. මේක කොහොමද ළමයාගේ මොළයට බලපාන්නේ, ස්නායු පද්ධතියට බලපාන්නේ, ඒ වගේම ඉදිරි ජීවිතයට අධ්‍යාපන කටයුතු වලට බලපාන්නේ. මම හිතන්නේ මේ පිළිබඳවත් ඔබතුමාට
යම්කිසි දැනුම්වත්කරණයක් කරන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. ළමයෙක් පළමුව වරට වලිප්පු තත්යකට පත් වුණොත් ඒක උණ වලිප්පුවක් වුණා වුණත් ඒක සරල උණ වලිප්පුවක්ද එතනින් එහා ගිය තත්ත්වයක්ද කියන දේ සැකහැර දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් ඒ කාරණේ කරන්න උණ වලිප්පුව හොඳ වුණාට පස්සේ හැකිතාක් ඉක්මනට වෛද්‍යවරයෙක් හමු වෙලා ඒ සම්බන්ධව ඉවැලුවේෂන් එකක්. ඒ කියන්නේ ළමයාව පරීක්ෂා කරවීමක් කර ගැනීම අනිවාර්ය වෙනවා පළමු වරට උණ වලිප්පුව හැදුණා නම්. ඒ සම්බන්ධව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒ සම්බන්ධව මේක සැකහැර දැනගන්න ඕනේ මේක ඇත්තටම ළමයාට තිබුණේ කුමක්ද කියලා. බොහෝ විට වෛද්‍යවරයාට මේක කිසිම පරීක්ෂණයක් නොකර අම්මා කියන විස්තරය සහ ළමයාව පරීක්ෂා කිරීමකින් පමණක්ම මේක කරන්න පුළුවන්. ඔබතුමා හෝ දෙවනි ප්‍රශ්නය තමයි මේ දරුවාට ස්නායු රෝග සම්බන්ධ ගැටලුවක් එන්න පුළුවන්ද කියන එක. ඇත්තටම අපි ගාවට එන දැන් මම උණ වලිප්පු රෝගීන්ට මම හිතන්නේ දහස් ගානකට වඩා ප්‍රතිකාර කරලා තියෙනවා. ඉතින් දවසකට සෑහෙන උණ වලිප්පු රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කරනවා. ඒකෙන් හැමෝම බොහෝ දෙමව්පියෝ අහන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් මගේ දරුවාගේ ස්නායු වලට මේකෙන් හානියක් වෙන්න පුළුවන්ද කියලා. ඇත්තට මේකට බොහොම සරල උත්තරේ නැහැ. එහෙම හානියක් වෙන්නේ නැහැ. ඒක තමයි මම කිව්වේ. හැබැයි උණත් එක්කෙන හැම වලිප්පුවක්ම සරල උණ වලිප්පුව නෙමෙයි. ඒ සරල උණ වලිප්පුව කියන කැටගරි එකට ඒ ඩයග්නොසිස් එකට අපි ළමයව දාගන්න විශේෂඥ වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා ඒක කියන්න ඕනේ. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් බලලා දැන් අපි බැලුවොත් අපිට කියන්න පුළුවන්. ඒ තීරණයට ආවට පස්සේ තමයි අපි කියන්නේ සරල උණ වලිප්පුවක් කියලා. ඒතර සරල උණ වලිප්පුවකින් තත්ත්වයෙන් ඔබගේ දරුවාට කිසිම ස්නායු ආබාධයක් වීමේ කිසිම අවදානමක් නැහැ. ඔබ ඒ වෙලාවේ හරියට වලිප්පු තත්ත්වයේදී අවශ්‍ය ප්‍රථමාධාර දීමේදී අර මම කලින් කියපු ඒ වෙලාවේ කළ යුතු දේවල් වලදී වැරදි දෙයක් කරේ නැත්නම් කියන්නේ ළමයට ඔක්සිජන් මට්ටම හරියට ලැබීමට බාධාවක් වුණේ නැත්නම් ඒ අවස්ථාවේදී කිසිම අතුරු ආබාධයක් මේකෙන් ඇති වෙන්නේ නැහැ. Health for Little Ones මේ වැඩසටහන් මාලාවේ පළමුවෙන්න අද වෙන් කළේ දරුවන් අතර දැක ගන්නට ලැබෙන සුලභ රෝගයක් වන උණ වලිප්පුව. එහෙම නැත්නම් පොදුවේ අපි සාමාන්‍ය ජනවහරේදී ෆිට් එක නමින් හඳුන්වන රෝගය පිළිබඳවයි. මේ රෝගය පිළිබඳ වටිනා අදහස් නිරවුල්ව අප සමග පැහැදිලි කළේ ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජයජීව සුගතපාල මැතිතුමා. ළමා ලෝකයේ නිරෝගීකම පිණිස මේ වැඩසටහන් මාලාව අපි ඉදිරියටත් කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපේ ළමයින්ට වැළඳෙන තවත් සුලභ රෝගයක් සමග මෙවැනි ශාස්ත්‍රීය කතිකාවක් සමග ඉතා ඉක්මනින් හමුවන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. මම නැවත වතාවක් අපේ හිත මිත්‍ර ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයජීව සුගතපාල මැතිතුමාට ආයුබෝවන් කියා ස්තුතිය පිරිනමන්න කැමතියි.